අදත් ඔබව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube නාලිකාවට. ඇදුම හතිය වගේ ශ්වසන රෝග සඳහා භාවිතා කරන ඉන්හෙලර්ස් ගැන අද අපි කතා කරමු. ප්‍රධාන වශයෙන්ම ඉන්හෙලර්ස් වර්ග දෙකක් තියෙනවා. එක වර්ගයක් තමයි ඖෂධ කරල් දාලා භාවිතා කරන ඉන්හෙලර් එක. අනිත් එක තමයි ඖෂධ කරල් භාවිතා කරන්නේ නැති මේ විදිහේ මීටර් ඩෝස් ඉන්හෙලර් එක. ඉතින් අද මම පැහැදිලි කරලා දෙන්නම් ඕගොල්ලන්ට මේ මීටර් ඩෝස් ඉන්හෙලර් එක කොහොමද නිසියාකාරව භාවිතා කරන්න කියලා. පළවෙනියටම ඕගොල්ලෝ මේ මීටර් ඩෝස් ඉන්හෙලර් එක අරගෙන අතට තප්පර 5ක් විතර හොඳින් සොලව ගන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ ඕගොල්ලෝ මේ ඉන්හෙලර් එක භාවිතා කරන්නේ පළවෙනි වතාවට නම්. ඉස්සෙල්ලාම කරන්න ඕනේ මෙතන මේ කැප් එක විවෘත කරලා ගෑස් එක මේ විදිහට පෆ් දෙකක් තුනක් විතර එළියට මුදා හරින්න ඕනේ. ඉන්පසුව කැප් එක ඉවත් කරගත්තු ඉන්හෙලර් එක ඇතුළත පිරිසිදුද කියලා හොඳින් පරීක්ෂා කර බලන්න ඕනේ. මෙම ඉන්හෙලරේ ඔබට හිටගෙන හෝ වාඩි වෙලා භාවිතා කරන්න පුළුවන්. වාඩි වෙලා හෝ හිටගෙන ඉන්න ඉරියව්වෙන් හිස මදක් පිටිපසට සිටිනසේ මෙහෙම ඇල කරගන්න ඕනේ. මුලින්ම හුස්මක් පිට කරලා ඔයාලගේ පෙනහළු නිදහස් කරගන්න මේ විදිහට. ඉන්පසුව මේ මවුත් පීස් එක ඔයාලගේ කට ඇතුළට දාලා තොල් වලින් හොඳට සීල් කරගන්න ඕනේ. මේ ආකාරයට. දැන් ඉන්හෙලර් එක පාරක් ප්‍රෙස් කරනවත් එක්කම ගැඹුරු හුස්මක් ගන්න. ඉන්හෙලර් එක මුඛයෙන් ඉවතටගෙන ඔබ ලබාගත් හුස්ම තප්පර 10ක පමණ කාලයක් රඳවා තබා ගන්න. ඉන්පසුව හෙමින් හුස්ම පිට කරන්න. ඔයාලට සමහර වෙලාවට වෛද්‍යවරයා ඉන්හෙලර්ස් පෆ් දෙකක් පාවිච්චි කරන්න කියලා කියන අවස්ථා තියෙනවා. ඒ වෙලාවට එක පෆ් එකක් පාවිච්චි කරලා විනාඩියක් විතර ඉඳලා ඊට පස්සේ තමයි අනිත් පෆ් එක පාවිච්චි කරන්න ඕනේ මේ විදිහටම. ඉතින් ඕගොල්ලෝ මේ ඉන්හෙලර් දීර්ඝකාලීනව භාවිතා කිරීම නිසා ඔයාලගේ උගුරේ මුඛයේ දිලිර ආසාදන ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා උගුරේ අපහසුතා, උගුර බැරැන්ඩි වීම වගේ දේවල් සිදු වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් මතක තියාගන්න ඉන්හෙලර් එක භාවිතා කරාට පස්සේ පිරිසිදු ජලයෙන් ඔබගේ උගුර සහ මුඛය හොඳින් සෝදා හරින්න ඕනි. ඒ වගේ මේ ඉන්හෙලරය එකවර පෆ් ගොඩක් ප්‍රෙස් කරන්න එපා. කලබලයට ඉන්හෙල කරන්න යන්නත් එපා. සතියකට සැරයක්වත් මේ ඉන්හෙලර් එක පිරිසිදු කරගන්න ඕනේ. ඉන්හෙලර් එක පිරිසිදු කරගන්න විදිහ මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මම දැන් කතා කරන්නම් මේ ඉන්හෙලර් සම්බන්ධයෙන් අපේ සමාජයේ තියෙන වැරදි විශ්වාසයක්. ගොඩක් දෙනෙක් හිතනවා මේ ශ්වසන රෝග, ඇදුම හතිය වගේ රෝගවලට මේ ඉන්හෙලර් භාවිතා කරන්න පටන් ගත්තාම ඒක පුරුද්දකට යනවා කියලා. ඒක නැතුවම බැරි දෙයක් කියලා ඒගොල්ලෝ හිතනවා. ඒත් ඒක වැරදි විශ්වාසයක්. ඔබ හරියාකාරව ඔබේ ඉන්හෙලරය භාවිතා කළේ නැත්නම් තමයි ඒක පුරුද්දකට යන්නේ. මෙම ඉන්හෙලරේ මගින් ඖෂධ කෙලින්ම ඔබේ පෙනහළු වලට ගමන් කිරීමක් සිදු කරනවා. ඒක නිසා ඔබේ වෛද්‍යවරයා විසින් නිර්දේශ කරනු ලබන පෆ් ගණන, නියමිත පෆ් ගණන, නියමිත කාල පරාසයන් තුල නියමිත දින ගණන සම්පූර්ණ වෙනකම් භාවිතා කරන්න ඔබ පුරුදු වෙන්න. ඉතින් ඔබත් මගේ වීඩියෝ වලට කැමති නම් මගේ channel එක subscribe කරන්න. ඖෂධ ලබා ගැනීමේදී ඔබට ඇතිවන ඕනෑම ගැටලුවක් වෙතොත් පහළ කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. ඒවට පිළිතුරු ලබා දීමට මම සූදානම්. ඉතින් ඔබ සියලු දෙනාටම නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරනවා.